හල ළමයි හදමුද රසම රස කට්ලට් බෝල ටිකක් එන්නකෝ ඉස්සෙල්ලාම වතුර එකක් රත් කරගන්න තියෙන. ඒකේ මේ වගේ චූටි බුබුලු දානකොට අපි පොඩියට කපාගත්ත අල ටික තැම්බෙන්න දානවා. මතක ඇතුව පොඩියට කපා ගන්න. එතකොට ඉක්මනින්ම තැම්බෙනවා. මතක ඇතුව ලුණු දාන්න. ලුණු වැඩි කරගන්න නම් එපා. දැන් බලමු අපිට ෆිලිං එකට ඕන වෙන්නේ මොනවාද කියලා. අපිට ඕන වෙන පොඩියට කපාගත්තු ලුණු, අවමිරිස්, සැරානුව, සුදු ලුණු, රම්පේ කරපිංචා මේ ඔක්කොම ඔයාලා ගන්න ප්‍රමාණයන් අනුව අඩු වැඩි කරගන්න. අර මම පෙන්නපු ටූනා එක මම කඩලා අරන් ගෑරුප්පෙන් හොඳින් පොඩි කරගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා කෝටින් එකට බිත්තරයක්, කෑලි මිරිස්, කහ සහ ගම්බෙරිස්. ඔය ටික තමයි අපිට ෆිලිං එක හදාගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට බැටර් එකට අවශ්‍ය වෙනවා පාන් හොඩු ටිකක්. මේක ඔයාලට ගෙදරදීම හදාගන්නත් පුළුවන්. දැන් මගේ අර ටික තැම්බිලා තියෙන්නේ. මම ඒක ගෑරුප්පුවක් අරන් සිහින්න පොඩි කරගන්නවා. දැන් අපි ෆිලිං එක හදාගමු. පෑන් එකට තෙල් ටිකක් දාලා ඒකට සූදුරු ඇට ටිකක් මම දාගන්නවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ සුදු ලුණු, රම්පේ, කරපිංචා, අවමිරිස් දාලා මේක තෙලේ චුට්ටක් බැද ගන්නවා. ඒකේ සුවඳ එනකොට මම මේකට ලුණු ටික ඇඩ් කරගෙන පොඩක් තෙලේ ටෙම්පරාදු කරනවා. වැඩි කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මේකට දාගන්නවා මගේ අර ටූනා ටික. ඒකට කහ, කෑලි මිරිස්, ගම්බෙරිස් දාලා හොඳින් මලව ගන්නවා තෙලේ. ටූනාවල ලුණු ගතිය තියෙන නිසා ඔයාලා පරිස්සමෙන් ලුණු දාන්න. මොකද අපි අලවලටත් ලුණු දාපු හින්දා. මේ විදිහට කවලම් කරගෙන ඊට පස්සේ ආල ටික දාලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. මතක ඇතුව හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේකට දෙහි චුට්ටක් මිරිකලා මේක නිවෙන්න තියෙනවා. මිශ්‍රණය හොඳින් නිවුණාට පස්සේ දැන් අපි කට්ලට් ටික බෝල කරගමු. මතක ඇතුව දෙහි ගෙඩියක සයිස් එකට බෝල කරගන්න. ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට එකම සයිස් එකට ඔයාලට කට්ලට් බෝල ටික හදාගන්න පුළුවන්. ඒ වගේම අපි මේ මිශ්‍රණයට දාපු රම්පේ ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බෝල කරනකොට අයින් කරන්න. නැත්නම් ඒ කට්ලට් එක කනකොට අමුතු රසයක් එනවා. මේ විදිහට හැම එකම සයිස් එකට බෝල කරගන්න. එතකොට හරිම ලස්සනයි. දැන් අපි කට්ලට් බෝල ටික කෝටින් කරගමු. ඒකට මම බිත්තරයක් කඩලා අරගෙන වතුර චුට්ටක් දාලා තියෙනවා. ඊට පස්සේ පාන් කුඩු අරගෙන තියෙනවා දවටණයට. මේ වගේ බිත්තරය හොඳින් ගසා ගන්න. දැන් කට්ලට් බෝල එක ගානේ අරගෙන බිත්තරේ දාලා ඒක හොඳින් පොගවගෙන ඊට පස්සේ තමයි පාන් කුඩු එකේ දවට ගන්නෙ. මම එක කට්ලට් එකක් දෙවරක් මේ විදිහට බිත්තරේ සාරුවේ සහ පාන් කුඩු එකේ දවට ගන්නවා. එතකොට ඒක හොඳට කෝට් වෙනවා. දෙපාරක් නම් ප්‍රමාණවත්. අර වැඩිපුර කෝට් කරාම ඒකේ රසෙත් යනවා. සහ ඒ කරන ගමන් අතින් හොඳට රවුම් කරගන්න. රවුම් හැඩේ ලස්සනට එනවා එතකොට. මේ විදිහට මගේ සියලුම කට්ලට් ටික මම බිත්තර සාරුවේ සහ පාන් කුඩු එකේ දවට ගන්නවා. ඒක මම ඕගොල්ලන්ට කියනවා තවත් ලස්සන වීඩියෝ බලන්න ඕගොල්ලෝ කැමති නම් මගේ YouTube channel එකට එකතු වෙන්න. මතක ඇතුව subscribe කරලා like button එකත් press කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මේ විදිහට මම දැන් වීඩියෝ එක fast forward දාලා තියෙන්නේ. මේ විදිහට හැම කට්ලට් එකක්ම මම එකින් එක අරගෙන කෝට් එක දවටගෙන පැත්තකින් තියාගන්නවා. දැන් මම මේ ටික කෝටින් එක දාලා ඉවරයි. දැන් අපි මේ ටික බෙදගමු. මම මේකට පාවිච්චි කරන්නේ vegetable oil. දැන් අපි කට්ලට් ටික බෙදගමු. මම කට්ලට් දෙකක් එකපාර දැම්මා. දාලා මගේ භාජනය පොඩි හින්දා මම මේ වගේ දෙපැත්ත හරව කට්ලට් ටික බැද ගන්නවා. කර ගන්න එපා. මතක ඇතුව ළඟ ඉඳලා කට්ලට් ටික බැද ගන්න රන්වන් පාට වෙනකන්. මම කට්ලට් ටික බැදලා ඉවරයි.
මගේ වැඩි කට්ලට් එක මම ෆ්‍රීසර් එකට දාන්න පුළුවන් භාජනයක් අරගෙන මෙන්න මේ විදිහට අතුරලා ඒක ෆ්‍රීසර් එකට දානවා පස්සේ පාවිච්චි කරන්න. මේක ඔයාලට සතියක් වගේ තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් කට්ලට් හැදුවාම සතියක් තියෙන්නේ නැහැ නේද? ඉක්මනට ඉවර වෙනවනේ අපේ ගෙදර නම්. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට කල් තියාගන්නත් පුළුවන්. බලන්නකෝ මයි කට්ලට් වල ලස්සන පිපිරිලත් නෑ. ලස්සනට තියෙනවා නේද? හොඳ ක්‍රිස්පියටත් තියෙනවා. ඉතින් බලන්නකො සද්දේ දැක්කහම දැන් නම් කටට කෙලත් උනනවා නේද? ඉතින් කට්ලට් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට සෑම උත්සව අවස්ථාවකදීම වගේ කෑම මේසේ තියෙන කෑමක්. ළඟ එන අවුරුදු උත්සවයට උගලන්ගේ කෑම මේසෙට තියන්නත් පුළුවන්. ඔයාලා හැදුවොත් අනිවාර්යයෙන්ම මගේ සිම්ප්ලි හාන්සිකා Facebook page එකට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා. බලන්නකෝ ඇතුලේ තියෙන ලස්සන නේද? ලස්සන වගේම රසයි. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේක හදලා රස බලන්න. මොකද ඉස්සරහට දැන් අවුරුදුත් එනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනට ඔයගොල්ලන්ව හම්බ වෙන්න එන්න. මං ගිහින් එන්න.